මං ඊගේ හොයාගත්තා. ගේ විතරක් නෙවෙයි. ඒ ටීචර්ගේ දුව කියන කෙනත් හොයාගත්තා. ඒ මගේ නංගිද සුලේක? ඒක නම් හරියටම දන්නේ නැහැ. ඒ ගර්ල්ගේ ෆොටෝ එකක් මම ගත්තා. මේ ඉන්නේ ගර්ල්. මෙයත් මං වගේ නේද? මං හිතන්නේ ඔයාටත් වඩා කවිෂ වගේ කියලා. මොනත් සුලේක ඔයා මෙයා ගැන දැනගත්තේ? මේනකා ටීචර් ගෙදර හිටියේ නැහැ. මේ ගර්ල් විතරයි හිටියේ. මං එයාට ඇත්ත කියන්න ගියේ නැහැ. මං කිව්වා මේනකා ටීචර් වැඩ කරපු ඉස්කෝලේ වෙන ගුරුවරියක් හදාගන්න ගත්ත ළමෙක් ගැන හොයනවා කියලා. එහෙම කියපු එක හොඳයි. ඊට පස්සේ අර විදුහල්පතිනි ගැනත් මතක් කරා. එයත් එහෙ ආවලු. එහෙනම් ඔය හදාගන්න ගත්ත කෙනා මේ ගර්ල්ම වෙන්න ඕනේ. ඔව්. ඒ ගර්ල්ට වෙන සහෝදරියොත් නැහැ. සුලේක ඒක පොසත් ගෙදරද? හුඟක් පොසත් ගෙදරක්. මේ ඉන්නේ මගේ අනිත් නංගිද? එහෙම වෙන්න පුළුවන්. පොසත් ගෙදරක එකම දරුවා. සුලේක මේ දුප්පත් මම එයාගේ අක්කා කියලා කියන්නේ. ඒ ගර්ල් හදාගත්ත ගර්ල් නම් තාම ඒ බව එයා දන්නේ නැහැ. එයා මගෙන් වෙන් වෙනකොට එයා අවුරුදු 3ක විතර පුංචි කෙලි පැටියෙක් කියේ. එයාට මතක නැතුව ඇති සුලේක. මට ඒකේ තියෙන තැන බලා ගන්න ඕනේ. අපි එතන යමුද? යමු.
මේ තියෙන important documents? Johan? Kavisha! Kavisha! Kavisha මං ඔයා හැමතැනම හෙව්වා. මං ඔයාව බලන්න රිමාන්ඩ් එකට එන්න කොහොමද කියලා හිටියේ මොහන්. මං කිව්වනේ ඔයාට එතෙන් එන්න එපා කියලා. මං ඩ්‍රයිවර් කාලේ අපේ රීදුරු සංගමයක් තිබ්බා. මං ඒක උපසභාපති. අපේ සංගමයට ආරංචි වෙලා මට අපදින් ඉදිරිපත් වුණා. මට විරුද්ධ සාක්කියක් නැහැ. ඒ වුණාට ඔයා ඒ අපරාධ කළා නේද? මං කරන්නේ පලි ගැනීමක්. රණේපුර කියන අයින්සේ මිනිහා මැරුවට ඒක තාම ඉවර නෑ. ඔයා හදන්නේ හැමදාම හිරේ ඉන්නද? එතකොට මට මොකද වෙන්නේ? ඔයාලට තියෙන ආදරේ හින්දායි මං ඉස්සෙල්ලත් නඩුවකට අවුනේ. ඔයා මං වෙනුවෙන්වත් කා වෙනුවෙන්වත් ඊට පස්සේ වගේ අපරාධ කරන්න එපා මොහොන්. දැන් මේවත් අපිට වැඩ නැහැ. ඒගොල්ලෝ මේක විකුණනවා. අපේ රීදුරු සංගමයේ පොරොන්දු වුණා. මට මුදලක් දෙන්න. මං ඒකෙන් සුළු ව්‍යාපාරයක් පටන් ගන්නවා. ඇයි චතුරාර්යයෙන්ද මට හදිසියෙ එන්නේ කියලා? මොකක් හරි රෙදිවල ප්‍රශ්නයක්ද? නෑ නෝනා. ඔන්න පරණ ගෙදරට මාලිකා අක්කා ලියුමක් එවලා තියෙනවා. මාලිකා නේද? ඔව්. එයා ඉන්නේ ඉතාලියේලු. ඒ කොහමද? එයාගේ දුවෙක් ඉතාලියේ ඉන්නවා. මෙහෙන් ගත්ත සේරම සල්ලි දුවටයි එයා වියදම් කරලා තියෙනවා.
දුවේ මාලිකා නේද? ඔව් නෝනා. මගේ නමට තිබුණ හින්දා මම ලියුම කඩලා බැලුවා. ඒ ලියුම කියනවා නෝනාගේ අනිත් නංගිලා දෙන්නගෙන. මගේ හිතුවා හරි මේ ලියුමේ තියෙනවා ලොකු නංගිව ළමා නිවාසයකට දුන්නා කියලා. චූටි නංගිව මේනකා ටීචර්ට හදාගන්න දුන්නා කියලා. මාලිකා අක්කා කවදාවත් මටවත් ඔය ගැන කිව්වේ නැහැ. වගකීම් පැහැර හැරියා කියලා මාලිකා නේද දුක හිතෙන්නේ නැති. මාව උනත් විදුරංග සර්ට බාර දීලායි නැන්ද ගියේ. මාලිකා අක්කා රටිනුත් ගිහින් තියෙන්නේ තේමීසට හුඟක් ණය වෙච්ච හින්දා. ඒ සල්ලි අරන් තියන්නේ මාව තේමීස ළඟට එවනවා කියලා පොරොන්දු වෙලා. දෙයනේ මම විකිනිලා ඉඳලා තියෙන්නේ. ඔය ලියුමේ තියෙන්නේ තේමියස ළඟට ඔය නෝන කවදාවත් නොයන බව දැනගත්තා කියලා. සුලේකා මට උදේ ගත්ත ෆොටෝස් බලන්න ඕනේ. ඉන්න මං ගේන්න. දෙයනේ එතකොට මේ ඉන්නේ මගේ චූටි නංගි. ඔව්. සිලුනු යාගේ චූටි නංගි කියලා දැන් හොඳටම විශ්වාසයි. මං කවුද කියලා එයාට කියන්නේ නැහැ සුලේකා. දැන් අපි මොකද කරන්නේ? මට අද බිස්නස් වැඩ ගැන කිසිම දෙයක් කතා කරන්න බෑ සුලේකා. අපි යමු. හෙලෝ. හෙලෝ සුලේකා මං සිලුනි කතා කරන්නේ. මිසිස් මේනකා අතුකෝලගේ දුව. ඔව් මිස්. කියන්න. මම මේ කතා කළේ අර එදා ඔයා හොයන්න ආපු ගර්ල් කාගේ කවුද? එයාව හොයන්නේ කවුද? එයාගේ අම්මද එයාව හොයන්නේ? ඒ ගර්ල්ගේ අක්කා කෙනෙක් තමයි නංගි ගැන හොයන්නේ. අම්මා තාත්තා නැහැ. ඒත් ඔය මිස් මොකටද ඒ ගැන තොරතුරු හොයන්නේ? හෙලෝ. හෙලෝ. සිලුනි කතා කරේ. එයා අහනවා හදාගත්ත ළමයා හොයන්නේ කවුද කියලා.
ඒ කියන්නේ චූටි නංගිටත් සැකයක් ඇති වෙලා කියලා නේද පේන්නේ? දැන් ප්‍රශ්නේ මගේ ලොකු නංගි. ඔව්. අපි බලමු. කවිෂත් ඇවිල්ලා ඇතිනේ. සුලේකා මට අර ෆොටෝස් ටික ආයි බලන්න ඕන. මොකද දිග පාට ආයිමත් වලට බලන්න හිතුනේ. මම මේ ගර්ල්ව කොහෙද හරි දැකලා තියෙනවා. කොහෙද දැක්කේ? මෙයා මගේ නංගි වෙන්නේ කොහොමද? ඒයි මෙයා මං හංසකසේගේ ඔෆිස් එකේදී දැකලා තියෙනවා. මේ අර හංසකසේගේ ඔෆිස් එකේ වැඩ කරන රවීසගේ දුවනේ. ඔයා කොහෙද දැක්කේ? දවසක් හංසකසේගේ ඔෆිස් එකේ හිටියා. මට ඒ වෙලාවෙ හිතුණා මේ හංසකසා මැරි කරන්න ඉන්න ගර්ල්ද කියලා.